ඉතින් ඔත් පිටරට ඩොලර්ස් ලංකාවට ගේන්න try කරන එකද නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක්ද? ඒ කියන්නේ Fiverr, Upwork ඔයගේ ඕනම platform එකක වැඩ කරන ඩොලර් earn කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ platform වල වැඩ කරනකොට අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාවට මේ අපි හොයන ඩොලර්ස් ලේසියෙන්ම ගෙන්න ගන්න ක්‍රමයක් නැති එක. මොකද PayPal, Wise, Payoneer මේ වගේ platform ගොඩක්ම ලංකාවට ලිමිට් කරලා තියෙනවා. ඉතින් මේ නිසා අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා මේ වගේ Fiverr income මෙහෙම ලංකාවට ගෙන්න ගන්න ඇති. ඉතින් මේ වීඩියෝ ගන්න තිබෙනවා නම් හිටියොත් මම කියලා දෙනවා කොහොමද app එකක් use කරලා ඔයගේ නමටම American bank account එකක් හදාගෙන ඒකට ඔය අරන් කරන Fiverr Upwork income එක අරගෙන තප්පර ගණක් ඇතුළත කොහොමද ලංකාවේ bank account එකටම withdraw කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ ගන්න තිබෙනකන් ඉන්න අද අපි කතා කරනවා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් මේ ඇප් එකේ නම තමයි Elevate Pay කියන්නේ. ඉතින් මේ ඇප් එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ නමටම American bank account එකක් හදාගෙන ඔයාගේ පිටරට clients ලගෙන් dollar income එක ඔයාගේ ලංකාවේ bank account එක withdraw කරගන්න. නැත්නම් ඔයා Fiverr Upwork කරනවා නම් ඒ income එකත් ඔයාලට ලේසියෙන්ම මේ Elevate Pay ඇප් එක කරා ඔයාගේ ලංකාවේ bank account එකට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලට offer කරන තව දෙයක් තමයි මේ Elevate Pay card එක. ඉතින් මේ card එකෙන් පුළුවන් ඔයාලට ලේසියෙන්ම online purchase කරනකොට ඔයාගේ dollar income එක ලේසියෙන්ම spend කරන්න. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ Elevate Pay ඇප් එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද? ඒ වගේම ඇප් එක download කරලා account එක setup කරගන්න කොහොමද කියලා දැන් අපි බලමු. මුලින්ම කරන්න ඕනේ App Store එකට හරි Play Store එකට ගිහලා මේ විදිහට Elevate Pay කියලා search කරගන්න ඕනේ. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට Elevate Pay app එක මේ විදිහට display වෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ app එක open කරගන්න එක. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට app එකේ පොඩි introduction එකක් එනවා. ඒකෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලට මොන Elevate Pay account එකක්ද ඕනේ කියලා මෙතනින් display වෙනවා. මෙතන ඔයාලට බලන්න පුළුවන් මෙතන accounts දෙකක් තියෙනවා personal account business account කියලා. ඉතින් ඔයාලට මේ account දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන් business account. ඉතින් ඔයාලට business එක කියන්නේ BR එකක් වගේ තියෙනවනේ ඔයාලට පුළුවන් business account එකක් පාවිච්චි කරන්න. නැත්නම් ඔයා freelancer කෙනෙක් වගේ නම් ඔයාලට පුළුවන් personal account කියන option එකෙන් personal account එකක් create කරගන්න. ඉතින් දැන් මම create කරන්න යන්නේ personal account එකක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ personal account කියන option එක click කරගන්න එක. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ details ටික මෙයාලා ඉල්ලලා තිනවා. ඔයාලට බලන්න පුළුවන් මෙතන first name, middle name, last name, ඒ වගේම email එක, password එක, phone number එක මේ වගේ details ටික මෙන්න මෙතනින් ඉල්ලනවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ details ටික simply enter කරගෙන යන එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් enter කරපු email එකට මේ විදිහට පොඩි verification code එකක් මෙයාලා send කරනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ email එක inbox එක check කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා මේ send කරපු code එක මෙතනින් display වෙලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ simply මේ code එක මෙන්න මෙතනින් type කරගන්න එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දැනට ලියු කරන country එක මෙතනින් select කරන්න වෙනවා. ඉතින් අපි ගොඩම ලියු ගන්න ශ්‍රී ලංකාවනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන list එකෙන් ශ්‍රී ලංකා කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පොඩි act notice ටිකක් තියෙනවා policies ටිකක් එහෙම. ඉතින් ඔයාලට පුළුවන් ඒ ටික review කරලා මෙන්න මෙතනින් agree කියන button එක click කරලා මේක ටිකට ඔක්කොටම agree වෙන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට තව section එකක් එනවා. මෙතන ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ birthday එක ඒ වගේම ඉපදුණු මේ රටත් තෝරන්න එනවා. ඒ කියන්නේ date of birth එකයි country of birth එක මෙතනින් ඔයාලට select කරලා දෙන්න පුළුවන්. ඉතින් date of birth එකට ඔයාගේ උපන්දිනය දෙන්න, country of birth එකට ඔයා ශ්‍රී ලංකාවේ ඉපදුණ කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙතන ශ්‍රී ලංකාව select කරලා දෙන්න. දැන් මම මේ විදිහට මගේ details ටික මෙතන enter කරගන්නවා. right. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ account එකට password එකක් create කරන්න මෙන්න මෙතනින් option එකක් එනවා. ඉතින් මෙතන අනිවාර්යයෙන්ම ඔයාගේ password එක characters 8කට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම capital simple mix කරලා ඔයාගේ strong password එක මෙතෙන්ට enter කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ account එකට password එකක් enter කරගන්න. දැන් මම මේ විදිහට password එකක් add කරගන්නවා. right. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ employment status එක. ඒ කියන්නේ ඔයා freelancer කෙනෙක්ද නැත්නම් වෙන sector එකක වැඩ කරන කෙනෙක්ද? ඔයාගේ employment status එක මෙන්න මෙතනින් තෝරන්න එනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන drop down එකේ ඔයා මොනවද කරන්න කියලා select කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා monthly transaction කරන limit එක අහනවා. ඒ කියන්නේ monthly කොච්චර transaction එකක් එකේ dollars කීයක් වගේ transaction කරනවද කියලා මෙතනින් select කරන්න එනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ rate එක මෙන්න මෙතනින් select කරගන්න. right. ඊට පස්සේ මේ විදිහට term and condition ටිකක් කියනවා. ඔයාලට කරන්න තියෙන්නේ අතට ගිහිල්ලා මේකට agree කරන එක විතරයි. right. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙයාලා පොඩි details ටිකක් ඉල්ලනවා මේකේ account එක create කරන්න. මුලින්ම ඉල්ලනවා මෙයාලා address verification එක. ඉතින් මේ address verification එක ඔයාලට පුළුවන් light bill එකක්, වතුර bill එකක් නැත්නම් internet bill එකක් ඔයාගේ නමත් එක්ක ඔයා දැන් ඉන්න address එක පෙන්වන ඕනම document එකක් ඔයාලට මේ address verification එකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉල්ලනවා remote work and address, proof of remote work and address කියන එක. ඉතින් මෙතනදී ඔයා පෙන්වන්න ඕන පිටරට ඉන්නොයිස් ඒකේ පිටරට ඩොලර් earn කරනවා කියලා මෙයාලට proof කරන්න ඕනේ. ඉතින් ඔයා Fiverr කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් Fiverr එකේ transaction history පොඩි screenshot එකක් යවන්න. නැත්නම් ඔයා වෙන මොන හරි ඩොලර් income එකක් ගේන මොන හරි දෙයක් කරනවා නම් ඔයාලට පුළුවන් client කෙනෙක්ට આવපු invoice එකක් ඔයගේ දෙයක් මේකෙන්ට අප්ලෝඩ් කරලා මේ step එක ලේසියෙන්ම verify කරගන්න.
ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන identity verification කියලා option එකක් තියෙනවා. ඉතින් ඔයාලට passport එකක් හරි ID එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේක account එකක් හදාගන්න. ඉතින් ඔයාගේ passport එක හරි ID එක හරි submit කළා ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ identity verification කියන option එක මෙතනින් complete කරගන්න. ඉතින් මේ ටික තමයි ඕන වෙන්නේ මේ Elevate Pay app එක create කරගන්න. ඔයාලට ID එකක් හරි passport එකක් හරි තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා dollar income එකක් ගේන ඩොල ඉන්කම් කර්න් කරනවා කියලා මෙයාට ප්‍රූෆ් කරන්න පුළුවන් ඩොකියුමන්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ ටික තමයි ඇත්තටම ඕන වෙන්නේ මේ Elevate Pay app එකේ account එක create කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට question එකක් අහනවා what is your primary source of USD income කියලා. ඒ කියන්නේ ඔයාගේ ඩොලර් ඉන්කම් එක ගැන source එක මෙතනින් select කරලා දෙන්න ඕනේ. right මේ විදිහට ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාගේ පොඩි URL ටිකක් ඉන්නවා. ඒක ඔයාගේ Fiverr profile එකේ URL එක නැත්නම් ඔයාගේ website එකක් තියෙනවනේ ඒකේ URL එක ඔයාගේ details ටිකක් ඉල්ලනවා පොඩි details ටිකක්. ඉතින් මේ details ඔක්කොම create කරාට පස්සේ ඔයාට මේකේ review process එකෙන් පස්සේ ඔයාට පුළුවන් වෙනවා මේ Elevate Pay app එකේ account එකක් ලේසියෙන්ම create කරගන්න. ඉතින් මේ විදිහට තමයි Elevate Pay app එක use කරලා ඔයා හොයන ඩොලර් ඉන්කම් එක ඔයාගේ ලංකාවේ බැංක් account එකට withdraw කරගන්නේ. ඉතින් අපි කතා කරා කොහොමද මේ Elevate Pay app එකේ account එකක් හදන්නේ කොහොමද withdraw කරන්නේ කොහොමද ඔයාගේ ගොඩක් දේවල් ගැන කතා කරා. ඉතින් ඔයාලට පුළුවන් මේ Elevate Pay app එක try කරලා බලන්න. ඉතින් යට තියෙනවා description එකේ link එකක්. ඒකෙන් ගිහලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ Elevate Pay app එක ඔයාගේ phone එකටම download කරගන්න. ඉතින් මේක iOS Android දෙකටම support කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕනම device එකකින් මේ app එක try කරලා බලන්න. ඉතින් පොඩි enrollment process එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ app එකේ account එකක් හදාගෙන ඔයාගේ ඩොලර් ඉන්කම් එක අරගන්න. ඉතින් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. ඔක තාම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් සෙටු මේ tech by සතුරු